ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැම කෙනෙක්ම අපි මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 සීමා පන්නලා තියෙනවා මට ගොඩක් සතුටුයි ඒ ගැන. ඒ වගේම ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි කියලා මම කියනවා. වැඩි කතා නැතුව අපි යමු අද පේපර් සාකච්ඡා කරන්න. මගේ අතේ පේපර් එක නැහැ. මම ප්‍රශ්න ටික බලලා ඔයාලට උත්තර ටික කියලා දෙන්නම්. අපි මේ කතා කරන 2023 ඒප්‍රිල් පේපර් එක. පේපරේ පළවෙනි ප්‍රශ්නේ කියනවා වැඩ බංකුවක් මත විදුලි නිමවුම් යන්ත්‍රයක් හයපට්ටම් ඇන හා මුරිච්චි යොදා සවි කිරීමට භාවිතා කළ යුතු වඩා සුදුසු වශරය වන්නේ. මේකේ උත්තර හතර තියෙනවා ෆ්ලැට් වශරය, පැතලි පළු වශරය, අගුල් වශරය, දුනු වශරය. ඔයාලා දන්නවා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අර ෆ්ලැට් එකනේ, ෆ්ලැට් රවුම් එකනේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ උත්තරේ ඒ පැතලි වශරය. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා නිවාසවල භාවිතා වන විදුලි පහන් වතුර මෝටර් ශීතකරණ ආදී ඕනෑම බැරයක් ප්‍රධාන සැපයීමට සම්බන්ධ වෙන්නේ. ශ්‍රේණිගතව කියන්නේ මොකද්ද? සීරීස් අපි මොකක් හරි පාවිච්චි කරනවා කියන්නේ මෙහෙ ලයිව් එක දෙනවා. මෙහෙ එක ලෝඩ් එකකට දෙනවා. මේ ප්‍රශ්නේ කියන්නේ විදුලි පහන් වතුර මෝටර එහෙමනේ. එතකොට දැන් හිතන්න මේක ලයිට් එකක්. ඊට පස්සේ තව තියෙනවා මෝටර එක, වතුර මෝටර එක. අපි දැනට මේ දෙක විතරක් දාලා බලමු. ඊට පස්සේ නිව්ට්‍රල් එක මෙහෙම තියෙනවා. අපි මේක මෙහෙම සම්බන්ධ කරන්නේ නැහැනේ. කියන්නේ මේක තමයි සීරීස්. මේ ශ්‍රේණිගත කනෙක්ෂන් එක තමයි මෙහෙම. අපි මෙහෙම සම්බන්ධ කරන්නේ නැහැ. මොකද මේක පිච්චුණා මෙතනින් එහාට කරන්ට් එක යන්නේ නැතුව මේක වැඩ කරන්නේ නැතුව යනවා. අපි සාමාන්‍යයෙන් ගෙදරක වැඩ කරන්නේ සමාන්තරගත. ඒ කියන්නේ මේ ලයිට් එකට ලයිව් එක නිව්ට්‍රල් එක හම්බ වෙනවා. මේ මෝටර් එකට ලයිව් එක නිව්ට්‍රල් එක හම්බ වෙනවා. එතකොට මේ පැත්තේ තියෙන්නේ dB එක. dB එකෙන් පැරලල් හැම එකටම වෙන වෙනම වෝල්ටේජ් එක හම්බ වෙනවා. එතකොට තව ප්‍රශ්නයක් තමයි ශ්‍රේණිගතව සම්බන්ධ කරලා මේකෙන් වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙනවනේ. දැන් හිතන්න මෙහෙම නෑ. මෙහෙම කනෙක්ට් කරලා නැහැ. කෙලින්ම මේකෙන් මේකට. එතකොට සීරීස් නේ. එහෙම සම්බන්ධ කරොත් මෙතන ලයිට් එකක් නිසා ලොකු වෝල්ටේජ් ඩ්‍රොප් එකක් නැහැ. මේ දෙක මාරු වුණොත් මේකෙන් ලොකු වෝල්ටේජ් ඩ්‍රොප් එකක් එනවනේ. ඒ ඩ්‍රොප් එක තමයි මෙහෙට යන්නේ. එතකොට මේකට හම්බෙන වෝල්ටේජ් එක අඩුයි. ඒ නිසා අපි සාමාන්‍ය ගෙදරක වයරින් එකදී අපි කරන්නේ පැරලල් තමයි සම්බන්ධ කරන්නේ. ඔය dB එක වයරින් කරන්න දන්නවනේ. මෙන්න මේ විදිහට dB එක තියෙනවා මේන් එක RCCB එක MCB ටික. මෙතන තියෙනවා නියුට්‍රල් බාර් එක. අපි මේ ටික සප්ලයි ඉන් කරනවනේ මේ MCB ටිකට. අවුට් කරන්නේ වෙන වෙනම. ඒ කියන්නේ ලෝඩ් එකෙන් ලෝඩ් එකට වෙන වෙනම තමයි අපි පැරලල් සම්බන්ධ කරන්නේ. එතකොට දෙවි ප්‍රශ්නෙට උත්තරේ තමයි ශ්‍රේණිගතව සමාන්තරගතව උත්තරේ වෙන්න ඕන. ශ්‍රේණිගතව සමාන්තරගතව ඒ කියන්නේ ඒක අපි කරන වැඩ යන වෙනස් වෙන. ඒ කියන්නේ අපි ලයිට් එකම සමහරලාට දානවා එකිනෙකට. ඒත් එක වැරදි. හැබැයි එහෙම දාන්න පුළුවන්. ඒ වුණාට මේ ප්‍රශ්නෙට උත්තරේ කියන විදියක් නැහැ. මොකද ඒක වැරදි. ඊට පස්සේ D කියන ප්‍රේරකය ලෙස කිසිම ගැළපීමක් නැති උත්තරය. මේ හරි. ඊට පස්සේ දෙවෙනියට උත්තරේ B. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ 230 වෝල්ට් 50 හර්ට්ස් සැපයීමක් ඍජුවම ලබා දුන් විට මිනිත්තුවට වට 3000කට වඩා වැඩි වේගයකින් භ්‍රමණය වන ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර වර්ගය වන්නේ. තෙකලා මෝටර නැහැ. තනිකලා ද්‍රව දෙකේ මෝටර නැහැනේ. අපි එකට අර ns සමානයි 120 f බෙදීම් p එක දාලා හදුවට පස්සේ එන උත්තරයට වඩා අඩු ගාණක් තමයි ඇත්ත මෝටර එකේ එන්නේ. ඊට පස්සේ සාර්ව මෝටර තියෙනවා. ඒක තමයි උත්තරේ එන්නේ. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ සාර්ව මෝටර. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ විදුලි බල අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ නිවසකට ලබා දෙන ප්‍රත්‍යාවර්ත සැපයීමේ වෝල්ටීයතාව සංඛ්‍යාතය හා උපරිම ධාරාව දක්වා ඇත්තේ. මෙන්න මේ ප්‍රශ්නේ ටිකක් ඔයාලා තර්කානුකූලව හිතන්න ඕනේ. කියන්නේ දන්න දෙයක් නෑ. ඔයාලා ටිකක් ඒක දැක්කම කන්ෆියුස් වෙනවා. මොකද උත්තර ඔක්කොම එක වගේ. එක අකුරක් දෙකක් එහා මෙහා වෙන්නේ. එක අංකයක් දෙකක් එහා මෙහා වෙන්නේ. ඔයාලට ප්‍රශ්නේ පැටලෙන්න පුළුවන්. අන්න ඒ නිසා මෙන්න මේක හොඳට බලන්න. හරි. උත්තර ටික ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. බැලුමට ඔක්කොම එක වගේ. හරිනේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ගෙදරකට අපි දන්නවා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන ෆ්‍රීකවන්සි එක. එතකොට මෙතන අපිට එක උත්තරයක් හලන්න පුළුවන් නේද? ෆ්‍රීකවන්සි සෙට් එක බලාගෙන ගියාට පස්සේ ඔන්න 61ක් තියෙනවා. ලංකාවේ 60 පාවිච්චි කරන්නේ නැත. හරි. ඊට පස්සේ MBA 60 තියෙනවා. අපි ඔයාලා දන්නවනේ සාමාන්‍ය මේක අහන ප්‍රශ්නේ ගෙදරකට.
විදුලි බල අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ නිවසකට ලබා දෙන ප්‍රත්‍යාවර්ත සැපයීමේ වෝල්ටේජ් ඒ ටික ගන්න නිවසකට. එතකොට නිවසකට ඇම්පියර් 60ක් දෙන්නේ නැහනේ. නිවසකට දෙන්නේ 30යි නැත්නම් 32යි. එතකොට මෙන්න මේ උත්තරේ වැරදි. ඊට පස්සේ අපිට මෙන්න මේ දෙකන ප්‍රශ්නයක් එන්නේ 230ද 240ද. ඔයාලා හොඳට මතක තියාගන්න මේකට එන්නේ උත්තරේ 230. 240ක් දෙන්නේ නැහැ. මේකේ ගාන මං හදන්න යන්නේ නැහැ මෙතන. ටිකක් වෙලා යනවා. ඔක ස්ටා ඩෙල්ටා වලින් අපිට හදන්න පුළුවන් අර මං කලින් වීඩියෝ එකක ඒක කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එක මම මෙතන කාඩ් එකක් ඇඩ් කරන්නම්. ඒකෙන් ඔයාලා බලන්න පුළුවන් මේකේ ගාන හදන විදිය. මම දැනට මේ ප්‍රශ්න විතරයි සාකච්ඡා කරගෙන යන්නේ. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්න කියනවා සම්මුහූර්ත මෝටර භාවිතා වන්නේ. සම්මුහූර්ත කියන්නේ සින්ක්‍රොනස් මෝටර. ඒ කියන්නේ ස්පීඩ් එක නියතයි. එතනම ඔයාලට තේරෙනවනේ. අපි උත්තර ටික බලමුකෝ. පළවෙනි උත්තරේ බලමු. ආරම්භක ධාරාව අඩු කර ගැනීමට අවශ්‍ය වූ විට. නෑනේ. ඊට පස්සේ ඉහළ ආරම්භක වේගයක් අවශ්‍ය වූ විට. ඒකත් නෙවෙයි. ඊට පස්සේ වේගය ක්‍රමක්‍රමයෙන් වැඩි කර ගැනීමට අවශ්‍ය වූ විට. නෑ ඔය කියන්නේ VFD එක වගේ කතාවක් කියන්නේ. ඊට පස්සේ D කියනවා වේගය නියතව පවත්වා ගැනීමට අවශ්‍ය වන විට. යන්න එක තමයි උත්තරේ. පස්වෙනි උත්තරේ එතකොට D. හරි අපි ඊළඟට බලමු 6 වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ විදුලිය බෙදා හැරීමේ උපපොලක වෝල්ටීයතාව හා එතුම් සැකැස්ම නිවැරදිව දක්වා ඇත්තේ. මොකක්ද ඒක කියන්නේ? එතුම් සැකැස්ම කියන්නේ මොකද්ද? අපි ට්‍රාන්ස්ෆෝමර් එකත් ස්ටා ඩෙල්ටා කියලා විදි දෙකක් තියෙනවා. මේ තියෙන මේ දෙක අපි බලමු දැන් උත්තරේ ගන්නෙ කොහොමද කියලා. සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ෆෝමර් එක දැන් මෙතන තියෙන වෝල්ටේජ් එක අඩු වෙන එකක් නේ. වෝල්ටේජ් එක අඩු වෙලා තමයි තියෙන්නේ. ඔක්කොම වෝල්ටේජ් අඩු වෙනවා. වෝල්ටේජ් අඩු වෙනවා නම් අපි පාවිච්චි කරන්නේ ඩෙල්ටා වලින් ස්ටාර් එකට. ඒ කියන්නේ එතුම් ටික මෙහෙම තියෙනවා. මෙන්න මේ විදිහට ඩෙල්ටා එකෙන් ස්ටාර් එකට තමයි අපි අඩු කරගන්නේ. එතකොට මෙතන උත්තර දෙකක් එතනින්ම කපන්න පුළුවන්. මේක ස්ටාර් එකෙන් ඩෙල්ටා එකට. මේ තියෙන ඩෙල්ටා එකෙන් ස්ටාර් එකට. මේකත් වැරදි, මේකත් වැරදි. ඊට පස්සේ අගයන් වලින් තමයි අපිට වැඩේ කරන්න වෙන්නේ. ඔයාලා දන්නවා ට්‍රාන්ස්මිෂන් කරද්දී සාමාන්‍යයෙන් 220යි වෝල්ට් අරන් යන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අපි 415ට අඩු කරනවා කියලා තමයි ගන්නෙ. මෙතන ෆේස් දෙකක් බලද්දි 415යි. ෆේස් එක නියුට්‍රල් එකේ බලද්දි තමයි 230ක් වෙන්නන්නේ. එතකොට මෙතන අපිට ගන්න වෙන උත්තරය තමයි මෙන්න මේ තුන්වෙනි එක. මොකද 220යි වෝල්ට් වලට අපි අඩු කරගන්නේ නැහැ. 33000න් 11000ට අපි වෝල්ටේජ් එක අඩු කරගන්නවා. ඒක තමයි අපිට ගන්න වෙන උත්තරේ. හරි. මේක මං හිතනවාට තේරෙන්නේ නැති කියලා. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම කියලා දෙන්නම් ඒක. ඔයාලට අපේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. ඒකෙත් ඔයාලට තියෙන ප්‍රශ්න අහලා ඔයාලා උත්තර ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. විදුලි ඉංජිනේරු ආයතනයේ රැහන් නැදීමේ නියෝගවලට අනුව මුදු පරිපථ සඳහා පහත කුමන වගන්තිය නිවැරදි වේද? මේ කියන්නේ රින් සර්කිට් එකනේ. රින් සර්කිට් එකේ කේබල් එකේ හරස්කඩ වර්ගඵලය 2.5 mm ස්ක්වයර්ඩ් වෙන්න ඕන කියනවා. හරිනේ 6-7 වයර් එක දාන්න ඕන කියලා අපි කතා කරේ ඒක. ඊට පස්සේ මුදු පරිපථයෙන් ආවරණය වන වර්ගඵලය වර්ග මීටර් 100ක් නොඉක්ම වී යුතුයි. වර්ග මීටර් 100ක් ඇතුළතනේ ගහන්න කියන්නේ. ඒතර ඒකත් හරි. කෙවිනි පිට වාහන ධාරා ප්‍රමාණය 13 ඇම්පියර් විය යුතුයි. අපි කියන්නේත් ඒකනේ 13 ඇම්පියර් ප්ලග් සොකට් අවුට්ලට් දාන්න ඕන කියලා. ඊට පස්සේ අධිබැර ආරක්ෂක උපාංගයේ ධාරා ප්‍රමාණය 32 ඇම්පියර් විය යුතුය. ඒතර හරිනේ ඒක. මෙතන සම්පූර්ණ රින් සර්කිට් එකට දාලා තියරිම කෙලින්ම අහලා තියෙන්නේ. ඒතර 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ D. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ ගෘහ විදුලි පිහිටවුමක විදුලි කාන්දුවක් සිදු වූ විට විදුලි සැපයුම් ශ්‍රණිකව විසන්ධි වීම සඳහා යොදා ගැනීම උපාංගය වන්නේ. හරි. මේක කියන්නේ විදුලි කාන්දුවක්. හරි. මේ ප්‍රශ්නේ උත්තර ටික විදිහට දීලා තියෙන්නේ මෙන්න මේ හතර. හරි. මම හිතනවා මේ ටික වේරෙන්නේ නැති කියලා උත්තර හතර. අපි බලමු මේවෙන් කරන කාර්යයන් ටික මොනවද කියලා. පළවෙනි එක අයිසොලේටර් 9ෙම තියෙනවා මේක වෙන් කරණය. මේකෙන් කරන්නේ එන සප්ලයි එක, ඒ කියන්නේ CB එකෙන් එන සප්ලයි එක අපේ සර්කිට් එකට, අපේ ගෙදර සර්කිට් එකට යන්නේ නැති වෙන්න වෙන් කරලා තියාගන්න එක. ඔන්න ඔය වගේ සංකේතයක් තියෙන්නේ. එතකොට මේ DB එක කියලා හිතා ගන්නකො. DB එක ඉස්සෙල්ලාම දාන්නේ අපි අයිසොලේටර් එක. හරිද? එතකොට අපි මෙහෙන් එන සප්ලයි එක මෙතනින්
ඕෆ් කරලා මේක කඩලා මෙහෙට යන්න නැතුව තියාගන්න පුළුවන්. එතකොට මේක යන්නේ නැහැ. මේක දැම්මට පස්සේ තමයි මෙතනින් යන්නේ. එතකොට පළවෙනි උත්තරේ වෙන්නේ CB සප්ලයි එක ගෙදර පරිපත වලින් වෙන් කරලා තියාගන්න එක. එතකොට මේක නෙමෙයි ප්‍රශ්නෙට උත්තරේ. ඊට පස්සේ RCCB එක. ඊට පස්සේ දෙවෙනියට තියෙන්නේ RCCB එක DB එක. මම ඒක අඳින්න යන්නේ නැහැ. ඔයාලට ප්‍රශ්නේ ඒක බලා ගන්න පුළුවන් චූටි රූප සටහනක් දාලා තියෙනවා. මම මෙතන අඳින්න යන්නේ නැහැ ගොඩක් වෙලා යන නිසා. RCCB එකකින් වෙන්නේ මනුස්සයෙක්ට හරි කොහොම හරි ලීක් එකක් වුණොත් කරන්ට් එක ලීක් එකක් වුණොත් පරිපථය ඔෆ් කරනවා. දැන් ඔයාලා හිතන්න ලෝහ ආවරණයක් තියෙන මොකක් හරි උපකරණයක් තියෙනවා. මෙන්න මේ වගේ උපකරණයක් තියෙනවා. මේකට සප්ලයි එක එනවා. මේ නිව්ට්‍රල් එක හම්බ වෙනවා. හරිද? එතකොට දැන් මේක කරන්ට් එක මෙහෙම යනවානේ. ඔන්න ඔය පාත් එක තමයි යන්නේ. ඔය පාත් එක යන්නේ. දැන් හිතන්න මේකේ චූටි ලීක් එකක් තිබිලා මිනිස්සෙක් මේක අල්ලනවා. එතකොට මිනිස්සයාගෙන් ආරක් කරන්ට් එකක් යනවානේ. එතකොට දැන් හිතන්න මෙහෙන් I කියලා දාලාවක් එනවා. ඊට පස්සේ මිනිස්සයාට චූටි කරන්ට් එකක් වදිනවනේ. මෙහෙන් චූටි කරන්ට් එකක් වැදිලා එර්ත් එකට යනවා. හිතන්නකෝ I1 කියලා. එතකොට මෙතනින් යන කරන්ට් එක මොකද්ද? මේකෙන් මේක අඩු වෙලා තමයි මේට කරන්ට් එක යන්නේ. I ඍණ I1. එතකොට මේ එන කරන්ට් එක යන කරන්ට් එකට වඩා වෙනස්. එතකොට අන්න ඒ වෙනස මෙන්න මේ RCCB එක ඩිටෙක්ට් කරගන්නවා. එහෙම ඩිටෙක්ට් කරගෙන තමයි RCCB එක කරන්ට් එක ලීක් එක්කදී ට්‍රිප් වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නට උත්තරේ තමයි RCCB එක. ඊට පස්සේ MCB එක කියන්නේ මොකද්ද? MCB එකේ සංකේතයෙන්ම කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. MCB එකේ සංකේතය තමයි මෙන්න මේක. මෙන්න මේක තමයි MCB එකේ සංකේතය. මේකෙන් වෙන්නේ ඕවර්ලෝඩ් වීමකදී හරි ඕවර්ලෝඩ් වීමකදී හරි ෂෝට් සර්කිට් වීමකදී හරි අපේ පරිපථය විසන්ධි කරනවා. හරිද? දැන් ඒක කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ MCB එක ඇතුලේ මෙකනිසම් දෙකකින් මේ රේ දෙකේදී ට්‍රිප් වෙනවා. පළවෙනි එක තමයි බයිමෙටලික් ස්ට්‍රිප් වල. ඒක නිරූපණය කරන්නේ මෙන්න මේ කෑල්ල. මෙන්න මෙහෙම තියෙන කෑල්ලෙන් තමයි බයිමෙටලික් ස්ට්‍රිප් එකේ කතාව මෙන්ෂන් කරන්නේ. ඊට පස්සේ මැග්නටික් මෙකනිසම් එකකිනුත් මේක ට්‍රිප් වෙනවා. දැන් මේක වෙන්නේ කොහොමද? ඕවර්ලෝඩ් වීමක් කියන්නේ කරන්ට් එක ටික වැඩි වෙලා මේක රත් වෙනවා. මේකේ කරන්ට් එක යන්නේ මෙහෙමනේ. එතනින් එනවා මෙතනින් යනවා. මේක මෙහෙම කනෙක්ට් වෙලා තිබ්බොත් බයෝමෙට්‍රික් ස්ට්‍රිප් එක හරහා තමයි කරන්ට් එක යන්නේ. බයෝමෙට්‍රික් ස්ට්‍රිප් එක හරහා කරන්ට් එක යද්දී අදාළ ප්‍රමාණය ඉක්මවන්න මෙන්න මේ බයෝමෙට්‍රික් ස්ට්‍රිප් එක රත් වෙනවා. රත් වුණාට පස්සේ ඔයාලා දන්නවනේ බයෝමෙට්‍රික් ස්ට්‍රිප් එක රත් වෙද්දි මෙහෙම නැවෙනවනේ. එක පැත්තකට නැවෙනවා. අන්න ඒකෙන් මෙන්න මේ MCB එක ට්‍රිප් කරනවා. හරිද? එතකොට මෙන්න මේ බයෝමෙට්‍රික් එකෙන් අපිට මේ MCB එක ට්‍රිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ මැග්නටික් එකෙන් ඒක තමයි මෙන්න මේ සංකේතය තියෙන්නේ. ඊතලයේ තියෙන සංකේතය ඒක පෙන්නන්නේ ෂෝට් සර්කිට් වීමකදී ෂණිකව මැග්නටික් ෆීල්ඩ් එකක් හදලා MCB එක ට්‍රිප් කරලා දානවා. හරිද? ඊට පස්සේ MCB එකෙන් එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ එන්නේ නැහනේ. ඊට පස්සේ සේවා සිංගිති බින්දනේ සර්විස් MCB. ඒ කියන්නේ මීටර් බෝඩ් එක ගාව MCB එකක් තියෙනවනේ. අන්න ඒක තමයි මේකෙන් වෙන්නේ. දෙකම MCB. ඒකෙන් ලීකේජ් එකදී සර්කිට් එක ට්‍රිප් කරන්නේ නැහැ. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කර ඇති 6 පිකෝෆැරඩ් වන ධාරිත්‍රක 6ක සමක ධාරිතාව වන්නේ. මේක හදන්නේ කොහොමද? කැපැසිටර්ස් වල රෙසිස්ටර්ස් වල තියෙන එකේ අනිත් පැත්ත. හරිද? දැන් සීරීස් රෙසිස්ටර්ස් තිබ්බොත් සීරීස් නම් මෙහෙම තමයි එන්නේ. සමග ප්‍රතිරෝධය සමානයි R1 ධන R2 ධන ඔහොම Rn වෙනකම්. දැන් ඊට පස්සේ පැරලල් තිබ්බොත් එකයට R සමානයි එකයට R1 ධන
එකයට R2 ධන ඔය වගේ අන්තිම එක වෙනකම් එකයට Rn වෙනකම් තමයි අපිට රෙසිස්ටර්ස් වල සමකය ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කැපැසිටර්ස් වල ඔගේ අනිත් පැත්ත. කැපැසිටර්ස් වල සීරීස් නම් එකයට C ධන sorry එකයට C සමාන වෙනවා C1 ධන එකයට C2 ධන එකයට C3 ධන ඔය වගේ එකයට Cn වෙනකම් එකතු කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ පැරලල් නම් C සමානයි C1 ධන C2 ධන C3 ධන ඔය වගේ එකතු කරගෙන යන්න පුළුවන් Cn වෙනකම්. මෙතන අහන්නේ ශ්‍රේණිගතවනේ. එතකොට මෙන්න මේ සමීකරණයට තමයි දාන්න ඕනේ. හරිද? ඕක හදන්න ක්‍රම දෙකක් තියෙනවා. අපි බලමු මොනවාද කියලා. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට මේ ගාන හදන්න වෙන්නේ. කැපැසිටර්ස් 6ක් තියෙනවා. ඔක්කොම 6 පිකෝෆැරඩ්. එතකොට එකයට 6යි pf. ධන එකයට 6යි pf. ධන එකයට 6 ධන එකයට 6 ධන එකයට 6 ධන එකයට 6. එතකොට කොහොමද මේක සුළු කරන්නේ? මෙහෙම තමයි සුළු කරන්නේ. දැන් මේ 6 පොදුයි නේ හැම එකටම. එතකොට අපි ලියනවා යටින් 6. 6 පොදුයි නේ. එතකොට 6ට 6 ඒවා 1යි. එක් වරක් 1 1යි. ඊට පස්සේ ධන 6ට 6 ඒවා 1යි. එක් වරක් 1 1යි. ධන ඔය වගේ වලට තේරෙනවා මෙතන 6ක් එනවා කියලා. මම ආයෙ කියන්නම්. දැන් මෙතන මෙන්න මේ 6 කියන එක පොදුයිනේ. පොදු හරයක් විදිහට අපිට මේක ගන්න පුළුවන් නේ. එතකොට 6 කියන එක අපි පොදු හරයක් විදිහට ගත්තා. ඊට පස්සේ එකින් එකට බලාගෙන යනවා. 6ට 6 ඒවා 1යි. එක් වරක් 1 1යි. ඊට පස්සේ මේකට බලන්න. 6ට 6 ඒවා 1යි. එක් වරක් 1 1යි. 6ට 6 ඒවා 1යි. එක් වරක් 1 1යි. ඔය වගේ ඔයාලට තේරෙනවා මෙතන 6ක් එනවා කියලා නේද? එතකොට උත්තරේ 6 බෙදීම 6යි පිකෝෆැරඩ්. ඒ කියන්නේ 1යි පිකෝෆැරඩ්. හරි. එතකොට මෙතන එන්නේ 1යට C. අපි මේ 1යට C තමයි හදන් එන්නේ. 1යට C 1යට C. මෙතන දැන් උඩයට මාරු වෙනවා. මේ උඩයට දෙකම එක තියෙන නිසා එක මාරු වුණාට එකම උත්තරේ එන්නේ. ඒ වුණාට මේක උඩයට මාරු කරනවා. මොකද මේක උඩයට මාරු වෙනවා. එතකොට මේකත් උඩයට මාරු වෙන්න ඕන. එතකොට C වල උත්තරේ එනවා 1 පිකෝෆැරඩ් කියලා. එතකොට මේක ටිකක් අමාරුයිනේ. අපිට පුළුවන් මේක ලේසියෙන් හදන්න. අපි දන්නවා එක කැපැසිටර් එකක අගය. එක කැපැසිටර් එකක අගය 6යි පිකෝෆැරඩ්. ඊට පස්සේ කැපැසිටර්ස් 6ක් තියෙනවා. කැපැසිටර්ස් 6ක් තියෙනවා. අපිට මෙතන කැපැසිටන්ස් එක හොයන්න පුළුවන්. කැපැසිටන්ස් එක සමානයි එකක කැපැසිටන්ස් එක. බෙදනවා කැපැසිටර්ස් ගන්න 6. එතකොට එනවා 1 පිකෝෆැරඩ් කියලා. හරිද? මෙන්න මේක තමයි කෙටි ක්‍රමය. එකක කැපැසිටන්ස් වගේ බෙදනවා තියෙන කැපැසිටර්ස් ගන්න. රෙසිස්ටර්ස් වලටත් එහෙමයි. එකක රෙසිස්ටන්ස් එක බෙදීම රෙසිස්ටර්ස් ගන්න. හැබැයි මේක වැලිඩ් වෙන්නේ එකම අගයේ තියෙන රෙසිස්ටර්ස් හරි කැපැසිටර්ස් හරි තිබ්බොත්. ඒ කියන්නේ දැන් මේ ඔක්කොම එකම අගයනේ තියෙන්නේ. මේ එකම අගයේ තියෙන්නේ. එකම අගයේ තියෙන නිසා තමයි අපිට මෙන්න මේ ක්‍රමය ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ අගයන් වෙනස් වුණොත් ඒක ගන්න බෑ. හරිද? ගොඩක් දුරට ඔයාලගේ ප්‍රශ්න වලට එන්නේ එකම අගයන් තියෙන මේව තමයි එන්නේ. ඔයාලට තේරුණානේ ඒක? දැන් හිතන්න 6 පිකෝෆැරඩ් වලින් තියෙනවා කැපැසිටර්ස් 3ක්. හරිද? ඒතර උත්තරේ එනවා මොකද්ද? එකක ගාන 6 පිකෝෆැරඩ් කැපැසිටර්ස් තියෙනවා 3ක්. හරිද? එතකොට එන්න ඕන 2 පිකෝෆැරඩ්. මම මේ උදාහරණයක් කරන්නේ. එතකොට මෙන්න මේ ටික නෑ නේද? හරිද? එතකොට මේ ටික නෑ. ඊට පස්සේ දැන් මෙතන එක බලන්නකෝ. 3 බෙදීම 6ක් තමයි එන්නේ. හරිද? එතකොට මේක උඩයට මාරු කරන්න ඕන මම කිව්වනේ. එතකොට එන්නේ 6 බෙදීම 3ක් කියන්නේ 2 පිකෝෆැරඩ්. මෙන්න මේ උත්තරේ අපිට මෙතනින් ඇවිල්ලා තියෙනවා. හරිද?
මේ උදාහරණයෙන් ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා මේක. ඊට පස්සේ මේක රෙසිස්ටර්ස් වලත් ඔහොම තමයි ගන්න තියෙන්නේ. පැරලල් රෙසිස්ටර්ස් වලට මේ ගණිතයේ තියෙන දේවල්. ඔයාලට මේවත් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද මම මේකට ගොඩක් වෙලාවක් ගත්තා කියලා දෙන්න. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. සාමාන්‍ය පුද්ගලයෙකුගේ ක්ෂණික මරණයට හේතු විය හැකි අවම ප්‍රත්‍යාවර්ත ධාරා විශාලත්වය මේක ඇම්පියර්ස් වලින් තියෙන්නේ. ඔයාලා දන්න මිලි ඇම්පියර් වලින්නේ. මිලි ඇම්පියර් කීයද? මිලි ඇම්පියර් 30ක්. අපි RCC එක දාන්නේ මිලි ඇම්පියර් 30යි කියලානේ. ඒක ඇම්පියර් වලට කන්වර්ට් කරලා තමයි තියෙන්නේ. ගොඩක් වෙලා නිසා මම මේකේ උත්තරේ විතරක් මම කියන්නම්. අපි දන්නවා 30 මිලි ඇම්පියර් කියලා. මිලි ඇම්පියර් 30 අපේ ඇම්පියර් වලට කන්වර්ට් කරගන්න ඕන. මිලි ඇම්පියර් 30ක් කියන්නේ 30යි මිලි කියන්නේ කීයද? 10 ඍණ 3ක් නේ. මිලි මයික්‍රෝ නැනෝ පිකෝ ඔහොම තියෙනවානේ. මිලි කියන්නේ 10යි 10 මිලි කියන්නේ 10 ඍණ 3ක්. මයික්‍රෝ කියන්නේ 10 ඍණ 6ක්. නැනෝ කියන්නේ 10 ඍණ 9ක්. පිකෝ කියන්නේ 10 ඍණ 12ක්. හරිද? ඔන්න ඔයාලා මතක තියාගන්න ඕන. ඉස්සරහට වැඩ කරන යද්දි ඊට පස්සේ මෙතන මිලි කියන්නේ 10 ඍණ 3ක් නේ. එතකොට 30 මිලි ඇම්පියර් කියන්නේ 30 වැඩි කිරීම මම එහෙම ලියන්නම්කෝ 30 මිලි ඇම්පියර්. හරිද? මේ මිලි වෙනකොට අපි ලියා ගන්න පුළුවන් මෙන්න මේක 30 වැඩි කිරීම 10 ඍණ 3යි ඇම්පියර්. ඒ කියන්නේ 1000න් බෙදනවානේ. 30 බෙදීම 1000 ඇම්පියර්. මේ බිඳුවේ මේ බිඳුව කැපෙනවා. දැන් 3 බෙදීම 100 නේ. 3 බෙදීම 100. මෙතන දැන් දශම තෙත තියෙන්නේ. බිඳු දෙකක් තියෙනවා. 1යි 2යි. එතකොට එන්න ඕන 0.03යි ඇම්පියර්. ඔයාලට සංඛ්‍යා බෙදන්න කියලා දෙන්න ඕනේ නෑනේ. ඔයාලට කැලලයක් අරන් යන්නත් පුළුවන්. මෙන්න මේ දේ දැනගත්තා නම් මේ ප්‍රශ්න උත්තරේ ලියන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. එකලා ප්‍රේරණ මෝටරයකට විදුලිය සැපයූ විට එහි ස්වයං ආරම්භක ඇති කළ හැකි ක්‍රමය වනුයේ සිංගල් ෆේස් මෝටර් එකකට නේද කියන්නේ. එතකොට බලමු උත්තර 4 ස්ථායකයේ කෘතියම කලා වෙනසක් ඇති කිරීමය. ඒක ටිකක් හරි වගේ. ඊට පස්සේ ඊළඟ උත්තරේ බලමු මෝටරයට ලබා දෙන සැපයුම් ධාරාව වැඩි කිරීම. කරන්ට් එක වැඩි කරලා අපි කවදාවත් මෝටරයක් ස්ටාර්ට් කරන්නේ නැහැනේ. ඒක වැරදි. එතකොට මෝටරයේ සැපයුම් අග්‍ර මාරු කිරීම. සිංගල් ෆේස් නේ. සැපයුම් අග්‍ර මාරු කරා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. 230 වෝල්ට් හම්බෙන්නේ. ඊට පස්සේ මෝටරයේ සැපයුම් වෝල්ටීයතාව වැඩි කිරීම. 230 මෝටරයට 415ක් දීලා හරියන්නේ නැහැ. අන්න ඒ වගේ වැඩක් තමයි තියෙන්නේ. ඒතකොට 11 වෙනි ප්‍රශ්නේ උත්තරේ A. ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නේ තෙකලා විදුලි සැපයීමකදී යොදා ගන්නා සජීවී රෑන් ගණන වන්නේ. ඒක නිකන් අර උත්තරෙත් දීලා ප්‍රශ්නේ අහලා උත්තරේ කියපන් කියනවා වගේ වැඩක්. 3 phase supply එකකදී phase 3 යහන්නේ. phase 3ට wire 3යි. උත්තරේ B 12ට B එතකොට. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නේ පරිපථයකට සම්බන්ධ කර ඇති සන්නායකයේ සන්නායකතාව කෙරෙහි බලපාන්නේ. හරි උත්තර 4 බලමුකෝ. සන්නායක සාදායති ද්‍රව්‍ය. සාදායති ද්‍රව්‍ය අණුව වෙනස් වෙනවානේ. ඒක හරිනේ උත්තරේ. සන්නායක සාදායති ද්‍රව්‍ය හරි. ඒ කියන්නේ අපි තඹ එහෙම ගන්න එකනේ. සන්නායක හදලා තියෙන ද්‍රව්‍ය අණුව සන්නායකතාව වෙනස් වෙනවා. සන්නායක හරහා පවතින විභවාන්තරය වෙනස් වුණා කියලා සන්නායකතාව වැඩි වෙන්නේ නැහනේ. එතකොට බීත් වැරදි. ඊට පස්සේ සන්නායක ද්‍රව්‍යයේ ඝනත්වය වෙනස් වුණා කියලා සන්නායකතාව වෙනස් වෙන්නේ නැහැ. එතකොට D කියනවා සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය වැඩි වෙන්න සන්නායකතාව වැඩි වෙනවා. එතකොට උත්තරේ A හා D 13 වෙනි ප්‍රශ්නේ උත්තරේ D. ඊට පස්සේ අවකර පරිණාමක පිළිමද අසත්‍ය ප්‍රකාශය වන්නේ. අසත්‍ය ප්‍රකාශය අහන්නේ. අවකරනේ. අවකර ගැන වෝල්ටේජ් එක අඩු වෙනවා. උත්තර 4 බලමු. වෝල්ටීයතාව අඩු කර ගැනීම සඳහා යොදා ගැනීම. එතකොට A හරි ද්විතීයික දංගරයේ වට ගණන ප්‍රාථමික දංගරයේ වට ගණනට වඩා අඩුයි. ඒක හරිනේ. ඊට පස්සේ විදුලි බලාගාර වලින් සම්ප්‍රේෂණය කිරීමේදී වෝල්ටීයතාව වෙනස් කිරීමට යොදා ගැනීම. ඒකත් හරිනේ. ඊට පස්සේ ප්‍රාථමික උපකරණ වල යොදා ගැනීම. නෑ. එතකොට 14ට උත්තරේ D. ඊට පස්සේ 15 වෙනි ප්‍රශ්නේ මම අතහැරලා යනවා. ඒක මම පස්සේ ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ 16 වෙනි ප්‍රශ්නේ තියෙනවා ජල විදුලි ජනන පද්ධතියක උපාංගයක් නොවන්නේ. දැන් මේක අහන්නේ මොකද්ද? ජල විදුලි ජනන පද්ධතියක. ඒක ජෙනරේටර් සිස්ටම් එක තමයි අහන්නේ.
අන්තිම උත්තරේ බලන්නකො. අවකර පරිණාම. ජෙනරේටර් සිස්ටම් එක අවකර පරිණාමකයක් ඕනේ නැහැනේ. තලබඹරයක් ඕන ප්‍රොටෙක්ට් කරගෙන. ඊට පස්සේ සර්පණ කුටීර ඕන, පීඩන මං ඕන. ඒතකොට 16ට උත්තරේ වෙන්නේ D. ඊට පස්සේ 17 වෙනි ප්‍රශ්නේ බලමුකෝ. එකලා සීලින් විදුලි පංකාවක් මාස කිහිපයක් ක්‍රියාත්මක කර නොතිබුණි. පංකාව ක්‍රියාත්මක කිරීමට වහරුව වැසූ විට ක්‍රියාත්මක නොවුනි. ඒ කියන්නේ ස්විච් එක දැම්මා වැඩ කරේ නැහැ කියනවා. නමුත් පංකාවේ තටු වලට තල්ලුවක් ලබා දුන්නේ ක්‍රියාත්මක වුණාලු. හරිද? ඒ කියන්නේ ස්විච් එක දාලා ෆෑන් එකට පොඩි තට්ටුවක් දැම්මට පස්සේ කැරගෙන ගත්තලු. නැවත වරක් පංකාව ක්‍රියා විරහිත කර නැවත පණ ගැනීමට වහරුව ක්‍රියාත්මක කළද පංකාව ක්‍රියාත්මක නොවුනි. ඒ කියන්නේ අර වැඩේම වෙලා තියෙන්නේ ආයි ඔෆ් කළොන් කරාට පස්සේ කැරකිලා නැහැ. ඒ සඳහා වඩාත්ම හේතුව විය හැක්කේ. ඔයාලට තේරෙනව නේද මේක කියවද්දි මොකද්ද ප්‍රශ්නේ කියලා? අපි උත්තර හතර බලමුකෝ. පළවෙනි උත්තරේ කියන පංකාවේ එතුම් වල ප්‍රතිරෝධය වැඩි වී තිබීම. නැහැ. පංකාවේ පරිවර්තන ප්‍රතිරෝධය අඩු වී තිබීම. නැහැ. පංකාවේ එතුම් වලට සම්බන්ධ ධාරිත්‍රකයේ ක්‍රියා විරහිත වී තිබීම. වීම. අන්න ඒක තමයි උත්තරේ. ඊට පස්සේ D කියනවා පංකාවේ එතුම් වලට හානි වී තිබීම. පංකාවේ එතුම් වලට හානි වෙලා තිබ්බනම් තට්ටුවක් දැම්මම කැරකෙන්න විදියක් නැහැ. ඒතකොට 14 උත්තරේ C. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ භාවිතා කරන එකලා විදුලි සැපයුම් හත් එකලා විදුලි සැපයුම් වෝල්ටීයතාව හා සංඛ්‍යාතය වන්නේ. මේ වගේම ප්‍රශ්නයක් ඉස්සෙල්ලා තිබ්බ නේද සිංගල් ෆේස් එකට. හරි. උත්තර හතර බැලුවට පස්සේ ෆ්‍රීකවන්සි එක බලලා මම උත්තර හතර ලියන්නම් ආයේ. හරි. උත්තර හතර මෙහෙම තියෙන්නේ. ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා මේක ලේසියෙන් කඩ ලයින් කරන්න පුළුවන් ක්‍රමයක්. උත්තර හතරයිනේ. හරි. ඔයාලා දන්නවා ලංකාවේ ෆ්‍රීකවන්සි මේක අහන ලංකාවේනේ. ශ්‍රී ලංකාවේ භාවිත කරන. හරිනේ. ලංකාවේ පාවිච්චි කරන ෆ්‍රීකවන්සි එක 50 Hz. එතකොට 50 Hz තියෙන උත්තර දෙකයිනේ තියෙන්නේ. මෙන්න මේකයි මේක. එතකොට මේකත් වැරදි, මේකත් වැරදි. මොකද මේක 60ක් කියනවා මේක 80ක් කියනවා. ඒ දෙකම වැරදි. හරිනේ. ඊට පස්සේ මේකේ අහන්නේ පිළිවෙලින් කතාවක් අහන්නේ නැහැනේ. එකලා විදුලි සැපයුම හා එකලා විදුලි සැපයුමේ වෝල්ටීයතාවන් හා සංඛ්‍යාතය. මේකේ පිළිවෙලක් අහන්නේ නැහැ. ලංකාවේ කොහේවත්ම 150 වෝල්ට් පාවිච්චි කරන්නේ නැහැනේ. නේද? දැන් මේක ඔයාලට හිතන්න පුළුවන් මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ එකලා සහ තෙකලා. දැන් අපි තෙකලා එක 400 තියෙනවා. ඒ නිසා අපි 400 ගහනවා කියලා මේ උත්තරේ ගහනවා. එතකොට ඒක වැරදි. මොකද 150 වෝල්ට් ලංකාවේ පාවිච්චි කරන්නේ නැහැ. උත්තරේ පිළිවෙල මාරු නම් මෙන්න මේක තමයි උත්තරේ වෙන්න ඕන. මොකද අගයන් ටික හරියට මේකේ තියෙනවා. මේකේ අගයන් වැරදි, පිළිවෙල හරියට තිබ්බා කියලා වැඩක් නැහැනේ. අගයන් වැරදි නම් උත්තරේ වෙන්න ඕන 18ට B. ඊට පස්සේ 19 වෙනි ප්‍රශ්නේ කියනවා නිවැරදි ලෙස විදුලි පරිපථය ස්ථාපනය කර ඇති නිවසක කෙවණියට විදුලි ස්ත්‍රික්කය සම්බන්ධ කර තිබුණේ මෙහිදී ශනිකව ශේෂ ධාරා පරිපථ බිඳිනේ ක්‍රියාත්මක වුණි. හේතුව විය හැක්කේ. උත්තර ටික ඒ සජීවී අග්‍රය ගැලවී තිබීම. සජීවී අග්‍රය ගැලවී තිබ්බ කියලා RCCB එක ඔපෙන්නේ. ඊට පස්සේ භූගත අග්‍රය ගැලවී තිබීම. ඊට පස්සේ C කියන සජීවී සන්නායකයේ ලෝහ ආවරණය සම්බන්ධ වී තිබීම. ඒ උත්තරේ හරි. ඊට පස්සේ D ප්‍රමාණවත් ලෙස සන්නායකයේ යොදා නොතිබීම. ඒක නෙවෙයි උත්තරේ. උත්තරේ වෙන්න ඕන සජීවී සන්නායකයේ ලෝහ ආවරණය සම්බන්ධ වී තිබීම. ඉන්න මේ විදිහෙන් එන්නේ. ඔන්න හිතන්න මේක අයන් එක. ඩිස්ට්‍රික්ට් එක කියන අයන් එක කියලා දන්නවා නේද? මෙන්න මෙහෙම තියෙනවා අයන් එක. මෙහෙන් දෙනවා ලයිව් එක, මෙහෙන් දෙනවා නියුට්‍රල් එක. මෙහෙන් දෙනවා ලයිව්. මෙහෙන් කරන්ට් එකක් යනවා. ඊට පස්සේ කියන්නේ තුන්වෙනි උත්තරේ සජීවී සන්නායකයේ ලෝහ ආවරණය සම්බන්ධ වී තිබීම. මෙන්න මේකෙන් චූටි වර කැල්ල මෙන්න මෙහෙම සම්බන්ධ වෙලා තියෙන බොඩියට. එතකොට මේ බොඩිය සම්බන්ධ කරලා තියෙනවා එර්ත් එකට. ලැප්ටොප් එකේ දාන්න එර්ත් එකට සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ බොඩිය. එතකොට මෙතනින් යන කරන්ට් එක මෙන්න මේ චූටි එකකින් යන කරන්ට් එක මෙහෙට යනවා I1 කියලා දාමුකෝ අපි. මෙහෙට මේක I නම් I ඍණ I1 නේ මෙහෙට යන්නේ. එතකොට කරන්ට් ඩිෆරන්ස් එකක් තියෙනවා. ඒක RCCB ඩිටෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ට්‍රිප් කරනවා. එතකොට 19 වෙනි උත්තරේ C.
ඊට පස්සේ ගෘහ විදුලි පරිපථයක විභවය 230 වෝල්ට්. එහි උපරිම අගය වන්නේ 325 වෝල්ට්. ඒවා මම කලින් වීඩියෝ එකක කියලා දීලා තියෙනවා ඔයාලට. මම හිතනවා මේකෙත් ඔයාලට කියලා දෙන්න ඕනේ නැති වෙයි කියලා. ඔයාලට කියලා දෙන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. හරි. අපි යමු ඊළඟ එකට. 20 ප්‍රශ්න උත්තරේ D වෙන්න ඕන. ඊට පස්සේ 21 වෙනි ප්‍රශ්නේ විදුලි සැර වැදුණු පුද්ගලයෙකු වෙන්නේ මුලින්ම කළ යුත්තේ කරන්ට් එක දිච්ච මිනිස්සෙට මොනවද කරන්න ඕනේ ඉස්සෙල්ලා? උත්තර හතර බලමු. වහාම රෝහල වෙත ගෙන යාම. ඒක ටිකක් හරි වගේ අපි උත්තරේ තියලා තියමු. ඊට පස්සේ B කියනවා විදුලි අධිකාරියට හැකියික්මෙන් දැනුම් දීම. විදුලි අධිකාරියට දැනුම් දීලා වැඩක් නැහැ නේ. මිනිස්සෙට කරන්ට් එක දුන්නා. ඒක වැඩක් නැහැ. ඔහුට ජලය ඉසීම. කරන්ට් එක දිච්ච මිනිස්සෙට ජලය ඉහින්න ඕනේ නැහැ. ඊට පස්සේ D කියනවා පරිපථය විසන්ධි කිරීම. අන්න ඒක තමයි වෙන්න ඕන. රෝහලට අරන් යන්න කලින් සර්කිට් එක ඔෆ් කරලා ඉන්න ඕන. මොනසයට කරන්ට් එක වදින්න. ඒතකොට 21 උත්තරේ D. ඊට පස්සේ 22 වෙනි ප්‍රශ්නේ සිංගිති පරිපථ බින්දිනේ මගින් සිදුවන්නේ. මම කලින් ඒ ටික ඔක්කොම පැහැදිලි කරලා දුන්නා ඔයාලට. මේකට උත්තරේ වෙන්න ඕන C. අපි උත්තර හතර බලමු කොටත්. අකුණු සැර වලින් විදුලි රැහැන් ආරක්ෂාවට. අකුණු සැර වලින් විදුලි රැහැන් ආරක්ෂා කරගන්න අපිට පාවිච්චි කරන්න වෙන්නේ SPD Surge Protection Device. ඊට පස්සේ කාන්දු ධාරාවක් ගලා යාමේදී විදුලි රැහැන් ආරක්ෂා කිරීම. ඒක නෙවෙයි. ඊට පස්සේ උත්තරේ C තමයි හරි. විදුලි රැහැන් තුලින් නදි ධාරාවක් ගැලීම වැළැක්වීම. ඊට පස්සේ ඒක හරි උත්තරේ D කියන පුද්ගලයාකට විදුලි සැර වැදීමකදී විදුලි රැහැන් ආරක්ෂා කිරීම. ඒක නිකන් අර මිනිස්සෙට දුනත් මිනිස්සයා කමන්නේ වයර් ටික ආරක්ෂා වෙන්න ඕන වගේ සීන් එකක් එතන තියෙන්නේ. ඒතකොට 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕන C. ඊට පස්සේ 23 වෙනි ප්‍රශ්නේ විදුලි ඉංජිනේරු නීතිමාලාවේ සඳහන් සාමයේතයට අනුව මුදු පරිපථ වල භාවිතා වන කේණි පිටුවාඩ වල ප්‍රධාන ධාරාවේ අගය වන්නේ. දැන් මේ ප්‍රශ්නේ තියරියම තිබ්බනේ කලින් ප්‍රශ්නේ. මේක නිකමට හරි දන්නේ නැති කෙනෙක්ට අන්න ප්‍රශ්න දෙකම අවුල් වෙනවා. පොඩ්ඩක් හරි දන්න මනුස්සයෙට මේ ප්‍රශ්න දෙකම කොට දා ගන්න පුළුවන්. ඒකයි කියන්නේ මේ පේපර් හරිම ලේසි. පොඩ්ඩක් ටච් එකේ ඉන්න මනුස්සයෙට ටච් එකේ ඉන්න ළමයට මේ පේපරේ 50න් 45ක් ගන්න එක ඊසි වැඩක්. ඒක බලන්න මේ ප්‍රශ්න දෙකම එකම තියරියෙන් අහන්නේ. උත්තරය වෙන්න ඕනේ එතකොට D 13 ඇම්පියර්. ඊට පස්සේ 24 කියන භූගත වෛරයේ බිම් ගැන්වීම සඳහා භාවිතා කරන ගැල්වනයිස් බටයක විශ්කම්භය වන්නේ. මේ ඔයාලා දැනගන්න ඕන 50 මිලිමීටර් සෙන්ටිමීටර් 5ක් තමයි විශ්කම්භය වෙන්න ඕන. ඊට පස්සේ 25 වෙනි ප්‍රශ්නේ 60 වොට් විදුලි බල්බ විදුලි පහන් 5ක් දිනකට පැය 2ක් තල්වා තබන නිවසක දින 30කදී පරිභෝජන විදුලි ඒකක ප්‍රමාණය වන්නේ. අපි ඒක හදමුකෝ. කිලෝවොට් පැය ගණනක් තියෙන. මේක කියනවා විදුලි බල්බ 5ක්. වොට් 60 විදුලි බල්බ 5ක් දවසකට පැය 2ක්. එතකොට කොහොමද හදන්නේ? 60 ඒවා 5ක් දවසකට පැය 2 ගානේ දවස් 30ක්. හරිද? දීර්ඝවාදනයේදී ඕනේ නැහනේ. එතකොට මේක පුරුදු කරාම 60යි 60 වරක් 5 වරක් 60. ඔයාලට මේක කෙලින්ම කැල්ලේ ගහලා උත්තරේ ගන්න පුළුවන්. 6 වරක් 5 30යි 3 වරක් 6 18යි 0.3යි. හරිද? එතකොට මේ එන්නේ වොට් පැය වලින්. මේ එන්නේ වොට් පැය වලින්. වොට් පැය 18 10. අපෙන් එතකොට යුනිට් එකක් කියන කිලෝවොට් පැයනේ. මේක 10න් බෙදනවා. ඔන්න විදියට 18යි කිලෝවොට් පැය. ඔන්න උත්තරය අපිට ගන්න පුළුවන්. මේකේ මොකද්ද කරේ මම? මෙන්න මෙතන තියෙනවා එක බල්බ් එක වොට් ගන්න. ඒ වගේ බල්බ් කීයක් දානවද? ඒ වගේ බල්බ් ගාණක් දවසට පැය කීයක් දානවද? එහෙම පැය කීය ගානේ දවස් කීයක් දානවද මාසෙට? අන්න ඒක 10න් බෙදුවට පස්සේ කිලෝවොට් පැය ගන්න. එහෙම නැත්නම් යුනිට් ගාන අපිට හොයාගන්න පුළුවන්. මං හිතනවා මේක ගොඩක් කියලා දෙන්න ඕනේ නැහැ. මොකද හරි සරල දෙයක් තියෙන්නේ මෙතන. ඒ දීලා තියෙන සංඛ්‍යා ටික ගුණ කරලා අනිත් පැත්තට 10න් බෙදලා ගත්තා නම් උත්තරේ එනවා. මේකෙත් වලට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මොනාරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් අපේ ගෲප් එකට ජොයින් වෙන්න. මම අනිවාර්යෙන් ඒ ළමයින්ට කියලා දෙන්න. එතකොට 25 වෙනි ප්‍රශ්නේ උත්තරේ දෙවෙනි එක B එන්න ඕන.
ඊට පස්සේ 26 වෙනි ප්‍රශ්නේ විදුලි ප්‍රධාන විදුලි ගිනි නිවීමේ මාධ්‍ය වන්නේ විදුලි ගිනිනේ. විදුලි ගිනි නම් අනිවාර්යෙන් වැලි බාල්දියක් හරියන්නේ නැහැ. පෙන හරියන්නේ නැහැ. ජලය කොහොමද හරියන්නේ නැහැ. 26ට C එන ඕන කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවන්නේ නැහැ. ඊට පස්සේ 27 වෙනි ප්‍රශ්නේ මෙහි කලා ධාරාව වන්නේ. මේක හදන්නේ මෙහෙම VL සමානයි VL සමානයි මේක ස්ථා එකක්නේ. ඔයාලට මෙන්න මේ ගණන් හදන එක තේරෙන්නේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මේ ගැන මම තියරි වෙන වීඩියෝ එකක් කරා ඒක. මොකද මේකෙත් මම ඒක කියලා දෙන එක තේරුමක් නැහැ නේ වීඩියෝ එක දික් වෙන එක විතරයි වෙන්නේ. මෙන්න මේ විදිහට අපිට මේක හදන්න පුළුවන් VL සමානයි VP ලයින් වෝල්ටේජ් එකයි බේස් වෝල්ටේජ් එක සමානයි. ඒක 400 කියලා තියෙනවා. 400 වෝල්ට්. අපෙන් අහන්නේ කලා ධාරාවනේ බේස් කරන්ට් එක. එතකොට V සමානයි IR දානවා. VP සමානයි IPR. හරිද? හැමෝම දන්න සමීකරණය. VP 400යි සමානයි IP තමයි හොයන්න ඕන. ගුණ කිරීම රෙසිස්ටන්ස් එක 4යි. එතකොට IP සමාන වෙනවා 400 බෙදීම 4 සමානයි 100යි ඇම්පියර්. උත්තරේ තියෙනවා එතකොට මේකේ 27ට B උත්තරය වෙනවා. හරි. ඊට පස්සේ ඉහත රූපයට අදාළ මං ධාරාව වන්නේ. ඒකත් කීරි තමයි තියෙන්නේ. අර වීඩියෝ එකෙන් ඔයාලට ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. IL සමානයි මූල 3යි IP. මූල 3 උත්තරය ගාලා දන්නවනේ. 1.7යි 3යි ගුණ කිරීම 100 IP දැන් ඔයාලත් නේ අපි. ඊට පස්සේ එනවා 173යි ඇම්පියර්. දශම සංඛ්‍යා සුළු කරන්න ඔයාලා දැනගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට කැල්ලේ කරන් යන්න පුළුවන්. සුළු කරලා ගන්න ඕවා. ඊට පස්සේ 28 උත්තරේ C 173යි ඇම්පියර්. හරි. මේ අපි හැදුවේ ඩෙල්ටා එකේනේ. මේ හැදුවේ අපි ඩෙල්ටා එකේ. මෙන්න මේ තියරි ටික බලන් ගියා නම් ඔයාලට ප්‍රශ්න 3ක් 4ක් විතර එකපාර ගොඩ දා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ 29 වෙනි ප්‍රශ්න බලන්න. තෙකලා පරිණාමකයක තරු සම්බන්ධයකදී කලා වෝල්ටීයතාව හා මං වෝල්ටීයතාව අතර සම්බන්ධතාව වන්නේ. අපි දැන් සමීකරණ දෙකක් දන්නවා ඩෙල්ටා එකේ. හරිද? මෙන්න මේක. මෙන්න මේ සමීකරණ දෙක දන්නවා. ස්ථා එකේ ඕකේ අනිත් පැත්ත වෙන්නේ. හරිද? IL සමාන වෙනවා IPට. VL සමාන වෙනවා මූල 3යි VPට. ඔන්න ඔය සමීකරණ දෙක දැනගත්තා නම් ඔන්න ඔය සමීකරණ 4 දැනගත්තා නම් ඔයාලට මෙන්න මේ ප්‍රශ්න ඔක්කොම ගොඩ දා ගන්න පුළුවන්. හරිද? එතකොට 29 වෙනි ප්‍රශ්නෙට උත්තරේ C VL සමානයි මූල 3යි VP. හරි. ඊට පස්සේ 30 වෙනි ප්‍රශ්නේ ලෝහ කොටසක් මත සිදුරු ඊට පස්සේ 30 වෙනි ප්‍රශ්නේ ලෝහ කොටසක් මත සිදුරක් විදීමට ප්‍රථමයෙන් කළ යුත්තේ. අපි සෙන්ටර් පංච් එකෙන් පොඩි අර තිතක් වගේ තියාගෙන ඒකෙන් ඩ්‍රිල් කරන්නේ. ඒතර 30ට උත්තරේ D. උත්තර හතර බලමු. ලෝහ කොටසක් මතු පිට පීරිගෑම. පීරිගාලා තේරුමක් නැහැ. අපි මොකක් හරි යකඩ කොටසක් විදින්න කලින් පීරිගන්නේ නැහැ. කලාපාසය භාවිතා කර ලකුණු යොදවයි. ලකුණු කරලා තමයි විදින්නේ. විදින්න කලින් ඒ වුණාට අපි සෙන්ටර් පංච් එකෙන් තිතක් තියාගන්න ඕන. ලෝහ කොටස මත තීන්ත ගෑම. තීන්ත ගෑවේ නැහැ කියලා සිදුරු විදින්න තියෙන්නේ නැහනේ. ඒ නිසා ඒ උත්තරේ වැරදි. 30ට උත්තරේ D. ඊට පස්සේ 31 කියන පරිමාණ මැනීම සඳහා භාවිතා වන අන්තර්ජාතික සම්මත ඒකකය වන්නේ. ඔයාලා දැනගන්න ඕන තියරි. උත්තරේ C ඝන මීටර. වර්ග මීටර නෙවෙයි. වර්ග මීටර වෙන්න බෑනේ. ඒක වර්ග බලයක් එන්නේ. එතකොට නිව්ටන් මීටර කියන්නේ බලයක්නේ. ඊට පස්සේ ඝන මීටරේ උත්තරේ හරි. වෝල්ට් කියන්නේ පරිමාණ මනින්නේ නැහැ. වෝල්ටේජ් එක මනින්නේ. 31 උත්තරේ C. ඊට පස්සේ මීටර 2ක් දිග මිනුම් පටියක් මගින් 20 මීටර දිගක් මනින ලදී. පසුව පරීක්ෂා කිරීමේදී මිනුම් පටියේ සැබෑ දිග 2.05 මීටර සොයා ගන්නා ලදී. ඒ අනුව මනින ලද සැබෑ දිග වන්නේ මෙහෙමනේ වෙන්නේ. මෙන්න මෙහෙම මීටර උලක් තියෙනවා මීටර 2යි කියලා. 2යි මීටර. හැබැයි ඒක ඇත්ත දිග 2.05 මීටර. අපි මීටර 20ක් මනවලා තියෙන්නේ මෙන්න මේ මීටර 2 ඒවයි. හරිද? එතකොට
දෙකේ වයින් 20ක් කියන්නේ මේ වගේ 10ක්නේ. තේරුණාද? ඒතකොට 2.05 10ක් තමයි අපි මැනලා තියෙන්නේ. ඒතකොට උත්තරේ මොකක්ද දෙන්නේ? ඒතකොට උත්තරේ අපිට ගන්න පුළුවන් 26.5 මීටර කියලා. ඔන්න ඕක තමයි උත්තරේ. හරිද? තේරුණාද? මම ආයෙ කියලා දෙන්නම්. ඔන්න දැන් 2 මීටර උලක් තියෙනවා. මේක හිතන්නකො 2 මීටර උල. දැනට ඔයාලා මේක 2.05 කතාව අමතක කරන්න. 2 මීටර එකෙන් අපි 20ක් මනිනවා කියන්නේ මීටර 2ඒව. එකේව නෙවෙයි දෙකේව. හරිද? මීටර දෙකේව මෙහෙම මැන යනවා මීටර 20ක්. ඒතකොට මීටර දෙකේව කීයක් මෙහෙම තියනවද අපි? 10ක්නේ. මෙහෙම 10ක් තියුවොත් මීටර 20යි. මොකද දෙකේව යහ. මෙන්න මේ 10 දෙකේව නෙවෙයි දැන් ගිහින් තියෙන්නේ. 2.05 ඒවා. හරිද? එතකොට ඇත්ත දිග අපිට බලා ගන්න පුළුවන් නේද මේ 2.05 10න් ගුණ කරාම. ඇත්තටම ගිහින් තියෙනවා 20.5 20ක් නෙවෙයි. හරිද? අන්න ඒක මං හිතනවා ඔයාලට දැන් තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්තම් කලින් විදියෙන් තමයි එක්ක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න නැත්නම් ඔය WhatsApp group එකට join වෙලා අහන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 32 උත්තරේ එතකොට D. අන්තර්ජාතික සම්මත ඒකක SI අතුරින් මූලික ඒකකයක් වශයෙන් භාවිත නොවන්නේ. හරිද? දිග අනිවාර්යෙන් SI ඒකකයක්. පීඩනයත් අනිවාර්යෙන් SI ඒකකයක්. ශක්තිය SI ඒකකයක් නෙමෙයි ඒක හැදෙන එකක්. ඒ කියන්නේ SI එක දෙකක් එකතු වෙලා හැදෙන එකක් තමයි ඒක. ඊට පස්සේ උෂ්ණත්වය අනිවාර්යෙන්ම SI ඒකකයක්. ඒතකොට 33ට උත්තරේ C. 34ට උත්තරේ ජලගිනි නිවනේ ආලේපිත පැහැයවන්නේ. ජලගිනි නිවනය නම් රතු තමයි තියෙන්නේ. ඊට පස්සේ 35 වෙනි ප්‍රශ්නේ ගෘහ විදුලි පරිපථයක සජීවී තත 6 mm නම් යොදන භූගත රැහැන් සඳහා වඩාත්ම සුදුසු යොත. මේ අහන්නේ දැන් අපේ ගෙදර තියනවානේ මෙහෙම. අපේ ගෙදර මෙන්න මේ විදිහට තියෙනවා. අපේ ගෙදර මෙහෙම තියනවනේද? අපි දැන් මෙහෙම සප්ලයි එක ගන්නවා. මේ සප්ලයි එක අරගෙන සර්විස් මීටර් එකට සර්විස් මීටර් එකෙන් අපි DB එකට අරන් යනවනේ වයර් එක. මෙන්න මේක 6 mm ස්ක්වයර්ඩ් කියනවා. මෙයාලා අහන්නේ ඊට පස්සේ භූගත රැහැන් සඳහා වඩාත් සුදුසු එක. ඊට පස්සේ DB එකෙන් අපි යනවනේ එර්ත් එකක්. මෙන්න මේක මොකද්ද කියලා තමයි අහන්නේ. මේක අනිවාර්යෙන් එන වයර් එකෙන්ම දාන්න ඕනේ. කියන්නේ 6 mm ස්ක්වයර්ඩ් වලින්ම මෙන්න මේ වයර් එක දාන්න ඕනේ. මේ එර්ත් වයර් එක දාන්න ඕනේ. ඊට පස්සේ එතකොට ඒකට උත්තරේ මොකද්ද? 35ට උත්තරේ 6 mm වයර් එක කියන්නේ මොකද්ද? නෝට් 4 වයර් එකනේ. ඒතර උත්තරේ වෙන්න ඕනේ A. සමහර අය මේකට කියනවා එක්ක ප්‍රශ්නේ පටලවාගෙන එක්ක මට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. භූගත රැහැන් කිව්වට පස්සේ ගෙදර වයරින් කරන එර්ත් එක ගැන කියනවා. ඒ කියන්නේ 6 7 එක කියලා කියන මේ උත්තරේ. 6 7 එක වෙන්න බෑනේ අපිට එහෙනම් මේක දීලා තියන්න ඕනේ 6 mm එකකින් එනවා කියලා කතාව. මේ උත්තරේ වෙන්න ඕන A. හරි එතකොට අපි ප්‍රශ්න 35ක් කතා කරා. ඊට පස්සේ 36 වෙනි ප්‍රශ්නේ මෝටරයක වේගය මැනීම සඳහා භාවිතා කරන මෙනුම් උපකරණය වන්නේ. මල්ටිමීටරෙන් වේගය මනින්නේ නැහැ. මල්ටිමීටරෙන් මනින්න පුළුවන් වෝල්ටේජ් එක, කරන්ට් එක, කැපැසිටන්ස් එක, රෙසිස්ටන්ස් එක ඒ වගේ දේවල් තමයි මල්ටිමීටරෙන් මනින්නේ. ඊට පස්සේ ක්ලිප් ඔන් මීටරේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මල්ටිමීටරේ වගේමයි. හැබැයි ක්ලිප් ඔන් මීටරේ අපිට කරන්ට් එක මනින්න තමයි ස්පෙෂල් පාවිච්චි කරන්නේ. ටැකෝමීටරේ තමයි මෝටර එකේ ස්පීඩ් එක මනින්නේ. වොට් මීටරේ ගන්නේ අපි ගන්න උපාංගේ වොට් එක මැන ගන්න. ඊට පස්සේ 37 වෙනි ප්‍රශ්නේ මෝටර 3ක ද්‍රව ගණන් පිළිවෙලින් 2, 4 හා 6 ලෙස සඳහන් කර ඇත. එහි සම්මුහූර්තක වේගයන් වන්නේ. මේකට සමීකරණ මොකද්ද? ns සමානයි 120යි f බෙදීම p. ඔන්න ඔය සමීකරණ දන්නවා නම් මේ ප්‍රශ්නේ කොට දා ගන්න පුළුවන්. මේ ns කියන්නේ සම්මුහූර්තක වේගය, f කියන්නේ ෆ්‍රීකවන්සි එක, p කියන්නේ පෝල්ස් ගන්න. හරිද? මේ p කියන්නේ පෝල්ස් ගන්න. දැන් මේකේ දීලා තියෙනවා පෝල්ස් ගන්න. ෆ්‍රීකවන්සි අපි දන්නේ නැහැ. ඒතර මොකද්ද ගන්න උත්තරේ? අපි ෆ්‍රීකවන්සි එක ලංකාවේ කියලා මේක ලංකාවේ ප්‍රශ්නයනේ. ලංකාවේ පේපර් එක මේක. එතකොට ලංකාවේ පාවිච්චි කරන ෆ්‍රීකවන්සි එක තමයි ගන්න. එතකොට 120යි ගුණ කිරීම f වෙනකොට අපි දාන්නේ 50 බෙදීම p. දැන් මේක කියනවනේ පළවෙනි එක පෝල්ස් දෙකයි. එතකොට උත්තරේ මොකද්ද? 60 වරක් 50.
6 5 30 3000. හරිද? දැන් මේක කියනවා ඊළඟ එක පෝල් 4යි කියලා. 120 ගුණ කිරීම 50 බෙදීම 4. දැන් ඒක සුළු කරමුකෝ. 30 ගුණ කිරීම 50 සමානයි 1500යි. ඕම් බලන්න පෝල්ස් ගණන් දෙකක් පෝල්ස් ගණන් වැඩි වෙච්ච ගමන් RPM එක භාගයට භාගයක් අඩු වුණා. ඊට පස්සේ පෝල්ස් ගණන් 6ක් කියනවා. මේම ගණන් හදාද වෙන කරන්න ඕනේ නැහැ. ඔයාලට මතක තියාගන්න පෝල්ස් ගණන් දෙකයි නම් 3000යි 4යි නම් 1500 6 නම් එහෙම කියලා ඒක මතක තියාගන්න ඕන. මම මේක උනට හදලා පෙන්නන්නම් ඔයාලට. ගුණ කිරීම 6. එතකොට 6 බෙදුව 20 වැඩි කිරීම 50 කියන්නේ RPM එක 1000යි. ඉතින් අපි උත්තර ටික බලමු. එන්න ඕන 3000 1500 1000. උත්තර ටික තියෙන්නේ D එක 34. ඒක උත්තරේ D. 38 කියනවා තෙකලා මෝටරයක වේගය වෙනස් කිරීම සඳහා වඩාත් සුදුසු ක්‍රමය වන්නේ. ඒත් මේකමනේ. අන්න දැක්කද? මේ සමීකරණ දන්නවනම් අපිට තව ප්‍රශ්නයක් ගොඩ දාගන්න පුළුවන්. දැන් මේ මෝටරයේ වේගය මෙන්න මේ මෝටරයේ වේගය රඳා පවතින්නේ මොකද්ද? ෆ්‍රීකවන්සි එකයි පෝල්ස් ගන්න. හරිද? එතකොට අපිට පෝල්ස් ගන්න වෙනස් කරන්න පුළුවන් මෝටරේ. දැන් මෝටරේ ඔතල තියෙන පෝල්ස් ගන්න අපිට වෙනස් කරන්න බෑනේ. ඒක ඒ ගානම තියෙනවා. හැබැයි අපිට මෙන්න මේ ෆ්‍රීකවන්සි එක වෙනස් කරන්න පුළුවන්. අපි මොකද්ද VFD වලින් එහෙම කරන්නේ? ෆ්‍රීකවන්සි එක තමයි වෙනස් කරන්නේ. එතකොට මේ අපිට මේ මෝටරේ ස්පීඩ් එක සමානුපාතික වෙනවා ෆ්‍රීකවන්සි එකට සහ පෝල්ස් ගන්නට. හරිද? මේ උත්තරය බලමු අපි දැන්. මේ ප්‍රශ්නෙට උත්තර ටික. පළවෙනි එක කියනවා සැපයුම් වෝල්ටීයතාව සහ ධාරාව වෙනස් කිරීමෙන්. ඒක අපිට කවදාවත් කරන්න බෑ. මොකද 415 මෝටරයකට 230 දුන්නා කියලා මෝටර ස්පීඩ් එක අඩු කරන්න බෑ. මෝටරේ පිච්චෙනවා. ඊට වැඩිය දුන්නා කියලා ඒ කරන්නත් බෑ. මෝටරේ පිච්චෙනවා. එතකොට ඒ වැරදි. C බලමු. සම්බන්ධ කර ඇති බලයන් වෙනස් කිරීම. ඒ කියන්නේ මෝටරයක් තියෙනවා. ඒකට දාලා තියෙන ලෝඩ් එක අඩු වැඩි කරනවා. ඒක කරන්නත් බෑ. හරිද? ඊට පස්සේ ලිස්සු වෙනස් කිරීම. ලිස්සු වෙනස් කරලා මේක කරන්න බෑ. ඒතර උත්තරේ B එන්න ඕන. සැපයුම් සංඛ්‍යාතය සහ ද්‍රව ගණන වෙනස් කිරීම. සැපයුම් සංඛ්‍යාතය සහ ද්‍රව ගණන වෙනස් කිරීම. අපිට මෝටරේ උතද්දී ද්‍රව ගණන වෙනස් කරලා මෝටර ස්පීඩ් එක හදා ගන්න පුළුවන්. මෝටරේ රන් වෙද්දී අපිට ස්පීඩ් එක වෙනස් කර ගන්න ඕන නම් ෆ්‍රීකවන්සි එක වෙනස් කරලා වෙනස් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි VFD වලින් කරන්නේ ඒකනේ. VFD. ඒ කියන්නේ variable frequency driver. ෆ්‍රීකවන්සි එක වෙනස් කර කර අපි මෝටරේ ඩ්‍රයිව් කරනවා. ෆ්‍රීකවන්සි එක වෙනස් කර කර මෝටරේ ඩ්‍රයිව් කරනවා. හරිනේ? ඊට පස්සේ එතකොට 38ට උත්තරේ මොකද්ද? 38ට උත්තරේ D. සැපයුම් සංඛ්‍යාතය සහ ද්‍රව සංඛ්‍යාව වෙනස් කිරීමෙන්. ඊළඟට 39 වෙනි ප්‍රශ්නේ සමතුලිත තෙකලා බැර සහිත තරු ඩෙල්ටා සම්බන්ධයක මුළු බැරේ ජවය සොයන සමීකරණය. මේ ඔයාලා පාස් පේපර්ස් කරනවා නම් ඔයාලා මේ ප්‍රශ්නේ මුලින්ම කියවද්දිම තේරෙනවා සමතුලිත තෙකලා බැර කියපු ගමන් P සමානය මුළු 3යි VL IL cos phi. ඒක පාස් පේපර්ස් කරද්දී ඔයාලට ඒක තේරෙයි. මේ ප්‍රශ්නේ හැම පේපර් එක මේ විදිහටම එනවා. හරිද? එතකොට 39ට උත්තරේ C P සමානයි මුළු 3යි VL IL cos phi. 40 පද්ධතියේ ජව සාධකයකින් cos phi යනුවෙන් අදහස් කරන්නේ ධාරාව හා වෝල්ටීයතාව අතර ඇති කලාකෝණය. ඒක තමයි උත්තරේ. හරිද? ඊට පස්සේ වැඩ නිම කරන ලද විදුලි පරිපථයක 40ට උත්තරේ තේරුණා නේද? 40ට උත්තරේ C එන්න ඕන. ධාරාව හා වෝල්ටීයතාව අතර ඇති කලාකෝණය. ඊට පස්සේ 41 වැඩ නිම කරන ලද විදුලි පරිපථයක සැපයුම් ලබා දීමට ප්‍රථම IEE රෙගුලාසි අනුව සිදු කළ යුතු පරීක්ෂණය වන්නේ පරිපථයේ වහරු පරීක්ෂාව, පරිපථයේ පිරිදුම් පරීක්ෂාව, පරිපථයේ ද්‍රවීයතාව පරීක්ෂාව, පරිපථයේ පරිපථයේ පරිවර්තන ප්‍රතිරෝධ පරීක්ෂාව. අපි වහරු පරීක්ෂාව කියලා කරනවද? නෑනේ. ඊට පස්සේ පිරිදුම් පරීක්ෂාව කියලා එකක් කරන්නේ නෑ. ද්‍රවීයතාව පරීක්ෂා කරනවා. ඒ වගේම පරිවර්තන ප්‍රතිරෝධය අනිවාර්ය පරීක්ෂා කරනවා. ඒතර උත්තරය එන්න ඕන C සහ D.
කියන්නේ උත්තරේ C සහ D තුන්වෙනි උත්තරේ එන්න ඕනේ එතකොට. ඊට පස්සේ 42 වෙනි ප්‍රශ්නේ තනිකලා ශේෂ ධාරා පරිපද බිඳිනයක් තෝරා ගැනීමේදී නිවැරදි පිළිවිතර වන්නේ. ඔන්න ඔකත් ඔයාලට පැටලෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද උත්තර හතර බලමුකෝ අපි. මම ලියන්න යන්නේ නැහැ. DC 20 volt 50 Hz 30 milliampere 2 pole. ඒක ටිකක් හරි වගේ. ඒක තියෙනවා. ඊට පස්සේ DC 20 volt 50 Hz 30 mega ampere. අන්න දැක්කද? simple capital වලට මාරුනොත් ප්‍රශ්නේ උත්තරේ වර්ධිනවා. දැන් එතන මේ simple m කියන්නේ මිලි, capital M කියන්නේ මෙගා. එතකොට මිලි කියන්නේ 10 ඍණ 3ක්. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ 10 ඍණ 3ක් 10න් බෙදනවා. මෙගා කියන්නේ 10 ධන 6ක්. මේ ඍණ මේ ධන. හරිද? මේ වෙනස ඔයාලා හොඳට තේරුම් ගන්න ඕන හරියට. ඊට පස්සේ B උත්තරේ වැරදි. C කියනවා 220යි 60 Hz. 60 Hz ලංකාවේ පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඒ C උත්තරෙත් වැරදි. ඊට පස්සේ D කියනවා 220 volt 50 Hz 30 ampere 2 pole. මොකක්ද ඒ කතාව? ampere 30ක්. ampere 30ක් හරි කියමුකෝ. හැබැයි අනිවාර්යයෙන්ම RCC වේගය නම් ඒ කියන්නේ 30 ampere අර total current එක අපි 30 ampere දානවනේ. හරි ඒක හරි. හැබැයි RCC වේගය අනිවාර්යෙන් tripping current එක පෙන්වන්න ඕන. ඒ කියන්නේ මිලි 30 කතාව පෙන්වන්න ඕන අනිවාර්යෙන් RCC වේගය. ඒතකොට 42 වෙනි ප්‍රශ්නේ උත්තරේ A. ඊට පස්සේ 43 වෙනි ප්‍රශ්නේ විදුලි මෝටර වලට යොදන රැකවරණය සඳහා යොදා ගන්නා සුදුසුම පරිපත බිඳිනය වන්නේ. විදුලි මෝටර නම් අනිවාර්යෙන් ඉන්ඩක්ෂන් ලෝඩ් යන්නේ. ඉන්ඩක්ෂන් ලෝඩ් එක අනිවාර්යෙන් අපි type C තමයි පාවිච්චි කරන්න ඕන. ඒවා ඔයාලා දැනගන්න ඕන දේවල්. ඒවා පැහැදිලි කරන්න වෙන්නේ tripping curves වලින්. ඒවා මෙතන කරන්න අමාරුයි. ඔයාලා ඒකට උත්තරේ දැනගෙන ඉන්න ඕන. උත්තරේ C කියලා. ඊට පස්සේ විදුලි 44 වෙනි ප්‍රශ්නේ විදුලි ආරෝපණ මනින ඒකකය වන්නේ. ආරෝපණයනේ. අපි බලමු උත්තර 4 වෝල්ට් කියන්නේ වෝල්ටේජ් එක මනින්නේ. ඊට පස්සේ C උත්තරේ ඇම්පියර් කියන්නේ විදුලි ධාරාව. ඕම් කියන්නේ රෙසිස්ටන්ස් එක. දන්න ටික අතහැරලා ඉතුරු එක ගත්තත් ඔයාලට උත්තරේ හොයාගන්න පුළුවන්. B තමයි උත්තරේ. ඊට පස්සේ 45 වෙනි ප්‍රශ්නේ මල්ටිමීටරකින් ඕම් අගය ලබා ගැනීමේදී පිළිපැදිය යුතු ක්‍රමයක් වන්නේ. දැන් ඔයාලට උත්තරේ ඔය උත්තර හතරේ මොකද්ද වෙනස තියෙන්නේ? අපි දාන සිලෙක්ට් කරන එකනේ. සිලෙක්ට් එක දාන තැන තමයි මෙතන අහන්නේ. අපි ඕම් අගය යන්නේ. ඒ කියන්නේ රෙසිස්ටන්ස් අගය. මීටරේ සිලෙක්ටර් ස්විච් එක වෝල්ට් පරතරයට. වෝල්ට් වලට නෙමෙයි දාන්නේ. ඇම්ප් නෙමෙයි. ඕම් පරතරයට දාම සූචකයේ ශූන්‍යයට සම්පාද කිරීම. ඒ කියන්නේ මේ ඇනලොග් මල්ටිමීටර් එක ගැන අහන්නේ. අර මේක අර කට්ට බිඳුවට ගේන්න ඕන ඔයාලා. ඒක DC වෝල්ට් නෙවෙයි. 45ට උත්තරේ C. හරි. ඊට පස්සේ 46 වෙනි ප්‍රශ්නේ විදුලි ස්ථාපනයේදී විදුලි කාර්මික ශිල්පියෙකු විසින් ඉදිරිපත් කිරීමට සුදුසු පරිපත සැලැස්ම වන්නේ. ලුණු සැලැස්ම තමයි ඉන්න උත්තරේ. 46ට D. ඊට පස්සේ 47 වෙනි ප්‍රශ්නේ මෝටර සම්බන්ධ තෙකලා විදුලි සැපයුමකට පේස් ෆේලියර් රිලේ එකක් PFR එකක් සවි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ. උත්තර හතර බලමුකෝ අපි. A කියනවා මෝටර වල භ්‍රමණ වේගය පාලනය කරන්න. PFR එකකින් වේගය පාලනය කරන්නේ නැහැ. තෙකලා විදුලි සැපයුම් ජෙනරේටර් විදුලි සැපයුම සඳහා මාරු කිරීම. ඒ කරන්නේ චේන්ජ් ඕවර් එකේ. ඊට පස්සේ C උත්තරේ තියෙනවා සැපයුම වෝල්ටේජතාව සහ ධාරාව නියතව තබා ගැනීම. ස්ටේබිලයිසර් එක නෙවෙයි PFR එක කියන්නේ. ඒතර ඒක නෙවෙයි. D කියනවා කලාවන් බිඳ වැටුණු අවස්ථාවක සැපයුම විසන්ධි කිරීම. අන්න ඒක තමයි උත්තරේ එන්න ඕන. 44 උත්තරේ D. එතකොට PFR එක මොනවාද කන්ඩිෂන්ස්? ඒ කියන්නේ මොන දේවල් වලදීද PFR එක ට්‍රිප් වෙන්නේ? PFR එක ට්‍රිප් වෙනවා under voltage වලදී. හරිද? under voltage. ඊට පස්සේ over voltage වලදී ට්‍රිප් වෙනවා. ඊට පස්සේ phase loss එකකදී PFR එක ට්‍රිප් වෙනවා. ඊට පස්සේ phase unbalance එකකදී මේ PFR එක ට්‍රිප් වෙනවා. ඊට පස්සේ phase reversal එකකදී මේ PFR එක ට්‍රිප් වෙනවා.
ඔයාලා PFR එක දැක්කනම් ඇති ඒකේ චූටි ලයිට් එකක් තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ PFR එකේ පැත්තක ගහලා තියෙන ඒ ලයිට් එක බ්ලින්ක් වෙන විදිය අනුව අපිට මෙන්න මේ එරර්ස් අඳුර ගන්න පුළුවන්. මොකද්ද මේ ඇවිල්ලා තියෙන එරර් එක කියලා. මොකද්ද මේ සිස්ටම් එකට ඇවිල්ලා තියෙන එරර් එක කියලා. හරි. මම හිතනවා ඒකත් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. PFR එකෙන් වයරින් කරන විදිය මම පස්සේ කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකකදී. ඊට පස්සේ 48 වෙනි ප්‍රශ්නේ මල්ටිමීටරය මගින් ධාරාව හා වෝල්ටීයතාව ලබා ගන්න අගය වන්නේ. මේ ප්‍රශ්න දැකපු ගමන් ඔයාලට උත්තර මතක් වෙන්න ඕන පාස් පේපර්ස් කරලා තියෙනවා නම් උත්තරය වෙන්නේ වර්ග මධ්‍යන්නේ මූලාගය. ඊට පස්සේ කියන විදුලි ඉදිකිරීමක් සඳහා ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී අවිනිශ්චිත වීදම සඳහා යොදා ගන්න ප්‍රතිශතය වන්නේ. උත්තරය එන්න ඕන A. හරිනේ. ඔයාලා මේවා තියරි විදිහට දැනගන්න ඕන දේවල්. ඒවා කියලා දෙන්න දෙයක් නෑ නේවයි. ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේ මෙම සංකේතයේ විදුලි පරිපථයක භාවිතා කර ඇති විට එයින් අදහස් කරන්නේ. උත්තර අතර බලමු. දිමම් වහරුවක් ඇති බව, ද්විද්‍රව වහරුවක් ඇති බව, තනිද්‍රව වහරුවක් ඇති බව, ඊට පස්සේ ටූගන් වහරුවක් ඇති බව. උත්තරය එන්න ඕන D ටූගන් වහරුවක් ඇති බව. හරි. එතකොට අපි ප්‍රශ්න 50ක් සාකච්ඡා කරා 2023 අප්‍රේල් පේපරේ තමයි අපි සාකච්ඡා කරේ. ඔයාලට ෆාස්ට් පේපර්ස් ඕන නම් අපේ WhatsApp group එකේ description එකේ ඒ ටික දාලා තියෙනවා. ඒ වගේම ඔයාලට notes ඕන නම් ඒත් අපේ WhatsApp group එකේ description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒකට join වෙන්න පුළුවන්. මම හිතනවා එහෙනම් ඔයාලට අද කියපු දේවල් පැහැදිලි වෙන්නේ නැති, තේරෙන්නේ නැති කියලා. ඒ වගේම මම ඔයාලට ආයෙත් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ channel එක මේ විදිහට ඉස්සරහට එන්න ඔයාලා මේ වීඩියෝස් බලන නිසා, ඔයාලගේ අදහස් අපිට කියන නිසා තමයි අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන ඉස්සරහට. මම ඉස්සරහට තව දේවල් කියනවා මේ channel එකෙන්. ඒ කියන්නේ මේ channel එක අනිවාර්යයෙන්ම electrical NVQ කරන කට්ටියට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම ඔයාලට අහන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් WhatsApp group එකෙන් අහන්න. එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ගිහින් එන්නම්. ජය වේවා.